හලෝ මගේ මායා පැටව් ටික ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න මං අදත් සාරා අරගෙන ආවා. ඉතින් මේ කෙනෙක් මේ කියලා තිබුණා මම නිදිමතේද මේ ඩබින් කරන්න කියලා. ඇත්තටම නිකන් මගේ කටහඬේ මේ නිදිමත ගතියක් දැනෙනවද? ඒක නිදිමත නෙවෙයි වෙන්නේ නැති මේ මම මේක හොස්ටල් එකේ ඉඳලා තමයි රෙකෝඩ් කරන්නේ. එතකොට මම අර පොඩ සද්ද අඩුවෙන් තමයි රෙකෝඩ් කරන්නේ. මොකද අනිත් කට්ටියට ඇහෙනවා. ඒකින්ද පොඩක් අර වෙලච්චාවට මම ඒක මේ හෙමින් කතා කරලා තමයි මේ ඩබින් කරන්නේ. එහෙම මොකක් කරේ මගේ කටහඬේ අවුලක් තියෙනවා නම් කියන්න. මේ නිදිමත ගතියක් වගේ තියෙනවා නම් කියන්න හොඳේ. මේ ඔගේ ඔයාලට අහන්න බෑ බෝරින් වගේ ගතියක් තියෙනවා නම් මට කියන්න මේ මං වෙනස් කරගන්නම් ඒක. හරි එහෙනම් අපි අද යමු. අලුත් කොටසට සාරා 26 වෙනි දිගහැරුම. ඇත්තමද සාරා එන්න අනිවාර්යෙන්. මටත් ඔයත් එක්ක ගොඩාක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. හරිනේ ඉතින්. දැන් හවසට එයා එනකන් ඉන්න එපා මං ඒ ගැන හිතමු. අනේ මන්ද මේ කොල්ලන. එහෙම කියලා එයා ඉක්මනින් යන්න ගියේ තවත් මෙතන හිටියොත් ඒක එයාගෙන් අහලම මං එයාට කරදර කරන නිසාමයි. ඒත් එයා යනවත් එක්කම වන්දනා නඩයක් ඇවිල්ලා මං එයාලත් එක්ක බිසි වුණ නිසාම මට ඒ කතාව අමතක වෙලා ගියා. හවස් වෙන ටිකට මං දෙපාරක් ගෙදරට ගියා. වෙනද වගේම අත්තම්මව බලලා එන්න. ඔපරේෂන් එකෙන් සතියක් ගිය නිසාම එයාට දැන් ගොඩක් දුරට හොඳයි. තව දවස් 2-3කින් එයාගේ කීමෝതെරපි ටික පටන් ගන්න ඕන කියලා විදුගේ ප්‍රොෆෙසර් කියලා තිබුණා. ඒ කාලෙට තමයි ගොඩාක්ම අමාරු වෙනවා කියන්නේ. ඒ විදින බෙහෙත්වල සැරට කොණ්ඩේ යන්න පටන් ගනීවි. ඇඟ දුර්වල වෙන්න පටන් ගනීවි. ඒත් ඒ ට්‍රීට්මන්ට්ස් ටික ඉවරුණ ගමන් ඒ හැමදේම ආපහු යථා තත්ත්වයටපත් වෙයි කියලා විදුගේ ප්‍රොෆෙසර් කියලා තිබුණ නිසාම විදු ටිකෙන් ටික ඒ දේවල් වලට මුහුණ දෙන්න හිත හදා ගන්න උත්සාහ කරනවා කියලා මට එයා දවසක් කිව්වා. ඇත්තටම මම මේ ලෝකේ දැකපු හිත හයියම පිරිමියා මගේ තාත්තා. ඒත් තාත්තට පස්සේ ඒ තරම්ම හිත හයිය කෙනෙක් දැක්කනම් ඒ විදුව විතරයි. මොකද මේ වයසට එයා උහුලලා තියෙන්නේ එහෙමට ගින්දරක් නෙවෙයි. ඉපදෙනකොටම අම්මගෙන් තාත්තගෙන් ප්‍රතික්ෂේප වෙන එක මං හිතන්නේ ලොකු නාමවත් කෙනෙක්ට දරා ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් විදු වහයි පුදුමයි. ඒ හැම දෙයක්ම hina වෙලා බාරගත්තා. ජීවිතේ අතාරින්න කොච්චර හේතු තිබුණත් ඔයා කරේම තිබුණ එකම එක හේතුව වෙනුවෙන් ජීවිතේ ඉස්සරහට ගිය එක. ඒ හැම කරදරේම තියෙද්දි මෙඩිකල් කොලෙජ් සිලෙක්ට් වෙනවා කියලා කියන එක ඒ හැම දේ ගැනම හිතද්දි මට දැනෙන්නේ ඒක හරියට මිරකල් එකක් වගේ. ඔයාට දවසක හරි යන්න ඕන විදු. ඒ දවසට ආත්තම්මත් ඔයාගේ ළඟින්ම ඉන්න ඕනේ. කොහොම දවස ගෙවිලා හවස් වුණාද කියලා මටවත් හිතා ගන්න බැරි වුණා. අද වෙනදට වඩා මල් ටිකක් අරන් ආව නිසාම වෙනදට වඩා ආදායමක් මට හම්බ වුණා. චූටිත් මේ දවස්වල වාර විභාග නිසා එයාට ගෙදර වැඩ කරන්න දෙන්නත් බැරි නිසාම මං ඉක්මන් කරලා ගෙදරට දිව්වේ මල් ටික ඔක්කොම විකුණලා ඉවරුණ ගමන්මයි. ඒ අද්දිත් චූටි පාඩම් කරනවා සාලෙට වෙලා. ඒත් ආත්තම්ම පේන්න හිටියේ නෑ. චූටි ඔයා පාඩම් කරනවද? කෝ ආත්තම්ම පේන්නේ නෑනේ. අනේ ඉතින් අපේ සීදේවි කෙල්ල කවද්දාක කියන දෙයක් ඇහුවේ. ඔන්න මං එපා කියද්දිම ගියා. මට තේ එකක් හදන්න කුස්සියට. මොකද්ද චූටි ඔය අත්තම්මට කතා කරන විදිය? එක දවසයි කෙවින් එක කතා කරේ. එයාගේ ඩික්ෂනරියම පාඩම් කරගෙන. අනේ අක්කේ කෙවින් අයියා මගේ යාළුවා. එයාට මොකුත් කියන්න එපා හොඳේ. අනේ ඔයාගේ මහ ලොකු යාළුවා. කොහොමද පාඩම් කරන්නේ? දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න හාද. අමාරු දෙයක් තියෙනම් හවසට විදෝගෙන් අහගන්නත් පුළුවන්. අනේ ඇත්තම දක්කේ දේශය එනවා දවසට. ඔව් එනවා. දැන් වැඩ කරන්න චුට්ටෝ.
එහෙම කියලා මං ගියේ කුස්සියේ පැත්තට. අපේ ලොකු නෝනා මොකද කරන්න බලන්න. එයා නම් ඇත්තමයි කියන දෙයක් අහන්නෙම නැහැ. එක අතකට විදුවටත් ඒ දඟකාරකම් එන්න ඇත්තේ මෙයාගෙන්. මෙයාත් ඒ වගේ හිතුවක්කාරයිනේ. මං බොරුවට තරහ මූණක් මවා ගත්තේ එහෙමවත් සැරෙන් හිටියේ නැත්තම් මෙයාව කුස්සියෙන් යවන්න බැරි වෙන නිසාමයි. ආතම්මේ ඔයාට මං කියලා තියෙනවා මහන්සි වෙන්න එපා කියලා. කෝ දැන් මං ආවනේ. ඔයා යන්න. ගිහින් ටිකක් ඇලවෙලා ඉන්න. මං අපි තුන්දෙනාටම තේ හදාගෙන ඉන්න. අනේ සුදු නෝනේ මට මේක කරගන්න පුළුවන්. සුදු නෝනේ ගිහින් ඇඟපත ටිකක් සෝදගෙන එන්නකෝ. උදේ ඉඳලා මල්ලෙක් කොට්ටු වෙලා මහන්සි ඇතිනේ මයි කෙල්ලට. මට මහන්සි නෑ අත්තම්මේ. අනේ ඔයා වැඩ කරද්දි මට දුකයි. කෝ ඉතින් මං තේ හදලා ඇඟ සෝද ගන්නවා. අනික ඔන්න හවස ක්ලාස් එක ඉවර වෙලා ඔයාගේ සුදු මහත්තයාත් එනවා කිව්වා. අපි ආසම කෑම වේලක් හදමු අත. ඇත්තමද සුදු නෝනේ? මං හිතුවේ උන්දට අද පාන්ති තියෙන හින්දා එන්න වෙලාවක් නැති වෙයි කියලා. නෑ එයාටත් ඉතින් ඔයාව බලන්න නැතුව ඉන්න බෑනේ. කොහො ඉතින් දැන් යන්න හිතුවක්කාර නොවේ. බොහොම අමාරුවෙන් එයාව කුස්සියෙන් යවා ගත්තේ දැන් විදුව ආවොත් එහෙම මටත් බැනුම් අහන වෙන්න වෙයි කියලා කියපු නිසාමයි. කොහොම හරි අපි තුන්දෙනා තේ බිව්වට පස්සේ මං ගිහින් ඇඟපත සෝදගෙන ඇවිල්ලා උයන්න පටන් ගත්තා. එදා පොලට ගිහින් එද්දී මං හිතලම විදුව ආස එලවලු ගත්තේ ඇත්තටම හිතේ ගින්දරෙන් ඉන්න කොල්ලව පොඩ්ඩක් එහෙම සතුටු කරන්න හිතාගෙන. තෝරලා ඉවර කරගත්ත ලුණු කොළ ටිකට කෑලි මිරිස් දාලා තෙල් දාලා අල බැදමක් හදලා පරිප්පු හොද්දක් එක්ක සුදු බතක් කිව්වේ ඒ විදුවගේ ආසම රෙසිපි එක නිසාමයි. රෑ වෙලා එන නිසා විදුව කොහොමත් කෙවින් එක්ක එනවා කියලා දන්න නිසාම මං ටිකක් වැඩිපුර යුවා. හවස 7:00 විතර වෙද්දී ඔයාගෙන ඉවර වෙනකොට මට ඇහුනේ බයික් එකක් අපේ මිදුලේ නවත්තන සද්දෙ. ඒ කියන්නේ ඔන්න මේ දෙන්න දැන් ඇවිල්ලා. ඒත් කාගේවත්ම කිසිම සද්දයක් නැහැ. මං ඉතින් ටිකක් ගණන් උස්සන්නත් එක්කම සාලෙට නොයා කුස්සියට වෙලා කේතලේ ලිප තිබ්බේ මෙයාලට තේ එකක් හදන්න හිතාගෙන. බයික් එක ආවත් ඒකෙන් ආව කෙනෙක්ගේ කිසිම සද්දයක් නැති නිසාම ලිප ළඟ ඉඳලා මං ආපහු හැරුණේ ලොකුකම පැත්තකින් තියලා සාලෙට යන්න හිතාගෙන. ඒත් එක්කම මං දැක්කේ කුස්සියේ ඔළුවස්සට හේතු වෙලා අත් දෙකත් බැඳගෙන මං දිහා බලාගෙන ඉන්න විදුව. ඇත්තටම ඒ ඇස්වල කියාගන්න බැරි තරම් හැඟීම් ගොඩාක් තිබුණා. ඒත් ඊටත් වඩා එයාගේ මූණේ මම ලොකු විඩාබර බවක් දැක්කා. පව් මහන්සි ඇති. ඒ නිසාම මං විදුව ළඟට යන්න හදනකොටම එයා මල් ළඟට ආවා. ඇවිල්ලා ඒ වෙහෙසකර ඇස් දෙකෙන් මගේ ඇස් දෙක දිහාම බලන් හිටියා. ඒ ගමන්ම විදුව මගේ අතින් ඇදලා ගත්තේ මගේ ඇඟ ඇතුලේ විදුලි ධාරාවක් යනවා වගේ දැනෙද්දි. විදුව ඔයාට මහන්සි පාටයි. ඔයා මේ ඔට්ටු වෙන දේවල් එක්ක මට මේ දේවල් මොනවාද සාරා? මට වඩා ඔයා මහන්සි වෙනවා. මන් නිසා තවත් කරදර. ඔයා පව් සාරා. අත් විදුව අල්ලන් හිටපු මගේ අත මං තව ටිකක් තදින් ආපිටට එයාගේ අත අල්ලගත්තා. මොකද මට කියන්න ඕනේ වුණා එයත් එක්ක මං ඉන්නවා මට ඒක කරදරයක් නෙවෙයි කියලා. ඒත් හැමදේම මං කිව්වේ මගේ හිතත් එක්ක විතරයි. මොකද මගේ වචන හිත ඇතුළෙම හිර වෙලා කියලා මට දැනුණා. අපි යමු සාලෙට සාරා. මොකද ආතම දුන්න විනාඩි 5 ඉවරයි. එයා එහෙම කිව්වේ අර හිටපු සීරියස් මෝඩ් එකෙන් දඟකාර පෙනුමකට මෝන අරගෙන. අනේ මේ කොල්ලගේ කෝලම් නම් ඇත්තටම මට වෙලාවකට මාවම අමතක වෙනවා. මොකක්? ඇයි ආතම විනාඩි 5ක් දුන්නේ? එයාගේ සුදු නෝනා ළඟට ගිහින් ඉඳලා ඉන්න එයා මට අවසර දුන්නේ විනාඩි 5යි යන්නේ. මෝනත් පෙරි කරගෙන එහෙම කියද්දී නම් මට ලාවට හිනාවකුත් ගියා.
මේ දෙන්නගේ වැඩ නම් ඇත්තමයි. හරි අපි යමු විදු. එක්කෝ ඔයා යන්නකෝ මං තේ හදාගෙන එන්නම් ඔයාලා දෙන්නට. අනේ මේ පඬිත කෙල්ලේ යමු දැන් මට කතා කරන්න ඕන. එහෙම කියලා මගේ අතිනොත් ඇදගෙන විදු සාලෙටම ගියා. ඒත් මගේ අත අතාරින්න යටත් අමතක වෙලා. සාලේ හිටපු ආත්තම්මගේ චූටිගේ කෙවින්ගේ ඔක්කොගේම ඇස් වැටිලා තිබුණේ විදු අල්ලගෙන ඉන්න මගේ අතට කියලා මං දැක්කේ දැන්. අයියෝ අස ලැජ්ජාවටම මාව රතු වෙලා. සුදු මහත්තයෝ ඇයි සුදු නෝනාගේ අතට මොකක් වෙලාද? ඔය තදින් අල්ලගෙන ඉන්නේ. අත්තම්මා එහෙම හදි තමයි විදුවට මතක් වෙලා තියෙන්නේ මගේ අත අල්ලගෙන ඉන්නේ කියලා. මේ ආත පුච්චගෙනනේ කේතලේ ලිප තියන්න ගිහින් මම මේකයි බැලුවේ. අර තුන් දෙනා මහා හයියෙන් hina වුණා. මට ඉතින් දිය වෙලා යන්න හිතුණා. ඒත් එක්කම විදුව මගේ අත ඇරලා ගිහින් ආත්තම්මලාගෙන් වාඩි උනේ මටත් අනිත් පැත්තෙන් වාඩි වෙන්න කියලා ඇස් වලින් ඉඟි කරලා. එයා කියපු දේ අහලා මාත් ගිහින් ආත්තම්මගේ අනිත් පැත්තෙන් වාඩි වුණා. සාරා මං මේ දේවල් ගැන ටිකක් වැඩිපුරම හිතුවා. අනික මං කෙවිනා එක්කත් කතා කරා. ඌත් බොක්කෙන් ඔයාට උදව් කරයි සාරා. දැන් ඔයා ඔය මල් අරගෙන ගිහින් මාලිගාව ළඟ නැහුණ හොඳටම ඇති. අපි දැන් ඔය නෙළුම් වලින් වෙන විදිහකට ආදායම් මාර්ගයක් හදාගමු. ඔයාටත් ගෙදර ඉඳලම කරන්න පුළුවන්. එතකොට ඔයාට පාරවල් ගානේ රස්තිය අඩු වෙන්න ඕනෙත් නැහැ. මං මේ දේවල් ගැන මේ ටිකේම කෙවිනා එක්ක පට්ට කට්ටක් කාලා හැම විස්තරයක්ම හොයාගත්තා. අපිට තව වෙන උදව්වක් ඕනේ වුණොත් කෙවිනාගේ ෆැකල්ටි එකේ ප්‍රොෆෙසර්ගෙන් වුණත් උදව්වක් ගන්න පුළුවන්. මෝ කියන කතාව ඇත්ත සාරු. මමගේ රිසර්ච් එක කරන ගමන් ඔයාට මේ දේවල් වලට උදව් කරන්න. මෙච්චර කාලයක් මම ඉගෙනගත්ත දේවලුයි ඉන්ටර්නෙට් එකයි යූස් කරලා අපිට ඔන්ලයින් නෙළුම් ප්‍රොඩක්ට් සෙල් කරන්න පුළුවන් වෙයි සාරා. මෙච්චර දවසක් සෙල්ලක්කාර විදියට විහිළුවෙන් හිටපු කෙවින්මද මේ කියලා හිතෙන තරමටම කෙවින් හිටියේ සීරියස් මෝඩ් එකක. ඇත්තටම මේ දෙන්න කියන දේ ගැන මට ටිකක් අවබෝධයක් තිබුණා. මොකද ෆෝන් එක ගත්ත දවසේ ඉඳලා මටත් ඔය එක එක දේවල් දැකලා ඔහම අදහස් ආවා. ඒත් ඉතින් ඒ හැමදේම කරන්න ලොකු සල්ලියක් ඕන මුලින්. මටවත් විදුවටවත් මේ වෙලාවේ ඒ වගේ ලොකු ගාණක් ඔය වගේ දෙයකට දාන්න නෑනේ. ඔයාට ප්‍රශ්නේ සල්ලි නම් සාරු ඒ ගැන බය වෙන්න එපා. අපේ තාත්තා බිස්නස්මන් කෙනෙක්. එයා මගේ රිසර්ච් එකට ගාණක් යට කරලා තියෙන. මේ අදහස ගැන යාට කිව්වොත් එයා අනිවාර්යෙන් උදව් කරයි සාරු. මොකද එයා මේ වගේ උත්සාහවන්ත ළමයින්ට හරිය ආදරේ. මං හිතපු දේ මගේ මෝනෙන් පෙනුණා වගේ කෙවින් එහෙම කියද්දි මං පුදුමෙන් වගේ බැලුවේ කෙවින් දිහා. අර හිටපු සෙල්ලක්කාර ළමයා කොහේ ගිහිල්ලාද දන්නේ නැහැ. ඇත්තටම මේ කොල්ලෝ දෙන්න නම් හරිම පුදුමයි. කෙවින්ගෙන් ඇස් මුදවගෙන මං බැලුවේ විදූ දිහා. විදූ මන් දිහා බලන් හිටියේ බලාපොරොත්තු දැල්වගෙන. මගෙන් උත්තරයක් ලැබෙනකම්. ඒකම to be continued. ඒක මොනවා වෙන්නේ නැතිද? ඔයාලට මොකද හිතෙන්නේ? එහෙනම් ඔයාලට දැනෙන දේ, හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. කතාව ලස්සනයි නම් ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ මායා පැටවුනේ මං යනවා. බයි බයි.